දැන් ඔයාලට බලන්න පුළුවන් ලිපිඩේ ජලයේ දී වෙනවද නැද්ද කියලා. මං දන්නවා වතුර සාමාන්‍ය මිලිලිටර් 2ක් ඈ. වතුර මිලිලිටර් 2යි ඒ හා සම පරිමාවක් මේකට. පොල් තෙල් දානවා. දැන් දාන්න කලින් පොල් තෙල් කියන්නේ මොනවාද? ගැඹුරින් බැලුවොත් එහෙම පොල් තෙල් මේක අරන් තියෙන්නේ කොහෙන්ද? ශාක වලින්. නෑ ශාක වලින් ගත්ත ලිපිඩයක්. මොන වර්ගයේ මේදයක්ද එහෙනම් මේක? අසන්තෘප්ත මේදයක්. ඒ කියන්නේ ග්ලිසරෝල් අණුවට සෙට් වෙච්ච මේද අම්ල අණු වල හයිඩ්‍රෝකාබන දාම වල මොනවද කියන්නේ? අඩුම ද්විත්ව බන්ධන එකක්වත් තියෙනවා. එකයි අසන්තෘප්ත කියලා කියන්නේ. එතකොට මේ වගේ ද්විත්ව බන්ධන තියෙන නිසා හයිඩ්‍රෝකාබන දාමේ මේවා අසන්තෘප්ත මේද අම්ල නේද? ඇතුළේ තියෙන. අසන්තෘප්ත මේද අම්ල එකතු වුණොත් එimhe ග්ලිසරෝල් අණුවට හැදෙන්නේ අසන්තෘප්ත මේදයක්. අසන්තෘප්ත මේදයත් ලොක්ක කවුද හොයන ගියොත් ලිපිඩ. ලිපිඩ වල වර්ග තමයි ඔය මේදය, ට්‍රයිග්ලිසරයිඩ් නැත්නම් ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් කිව જાතිය, 2 ෆොස්ෆොලිපිඩ, 3 ස්ටෙරොයිඩ්. එතකොට මේක අසන්තෘප්ත මේදයක්. මොනා හරි වෙන්න මේදය, මොනා හරි වෙන්න ලිපිඩ. පැහැදිලි නේද? ලිපිඩ වල වර්ගයක් මේ අසන්තෘප්ත මේදය කියලා කියන්නේ. ඉතින් මොනවාද අසන්තෘප්ත මේදයක්? මෙයාගේ ප්‍රධාන කාබනික සංයෝගය මොකද්ද? ලිපිඩ. හරි. එහෙනම් ලිපිඩයක් එකතු කරන එක තමයි මේකේ අදහස. අසන්තෘප්ත මේදයක් එකතු කරනවා. මේ සම පරිමාවක් එකතු කරාට පස්සේ මේ දෙන්න මික්ස් වෙන්නේ නැහැ. ඇයි ඒ? විභාගයට આવොත් ඇයි මේ ජලයත් එක්ක මික්ස් වෙන්නේ නැත්තේ පොල් තෙල්? දැන් ඔයා දන්නවා දෙවෙනි පාඩම ඉගෙන ගත්තානේ මුලදී. ජලයේ යමක් දිය වෙනවා නම් මේ ද්‍රාව්‍ය අංශු ජලාංශු වලින් ගිහිලා වට කරලා හයිඩ්‍රජන් බන්ධන හදන්න ඕනේ. ඔක තමයි තර්කය. ජලයේ යමක් දිය වෙනවා නම් පිටින් එකතු කරපු ද්‍රාව්‍ය අංශු වටේ ජලාංශු ගිහිල්ලා හයිඩ්‍රජන් බන්ධන හදන්න ඕනේ. පැහැදිලිනේ? අපි ලියාගත්ත නෝට් එකේ ජලාංශු වලින් වට කරන්න ඕනි ද්‍රාව්‍ය අංශු 11 හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳෙන්න ඕනේ. එහෙනම් මේකේ තර්කය මොකද්ද? දිය වෙන්නේ නැහැ කියන්නේ. මේ අසන්තෘප්ත මේද අණු එහෙම නැත්නම් මේ වෙලාවේ ලිපිඩ අණු ජල අණු වලින් වට කරලා හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳෙන්නේ නැහැ. හේතුව ලිපිඩ නිර්ද්‍රවීයයි ජලය ද්‍රවීයයි. ඔක තමයි ප්‍රධාන හේතුව. උඩ පාවෙන්න හේතුව මොකද්ද? පොල් තෙල් වලට වඩා ඝනත්වයේ අඩුවීම. මෙතන තත්ත්ව දෙකක් තියෙනවා. මික්ස් වෙන්නේ නැත්තේ ලිපිඩ නිර්ද්‍රවීයයි ජලය ද්‍රවීය හින්දා හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳෙන්නේ නැහැ, වට කරන්නේ නැහැ. උඩ පාවෙන්න හේතුව ඝනත්වයේ අඩුවීම ලිපිඩ. පැහැදිලි නේ? හරි. ඕක තමයි සීන් එක දැන්. එන වාට තේරෙන්න ඕනේ ලිපිඩ උඩ පාවෙනවා ජලයේ යට තමයි තියෙන්නේ කියලා. සුඩාන් 3 රෝමී ඉලක්කම් 3. හරිද? මම ඒකෙන් බොහොම පොඩ්ඩක් අරගෙන සෑහෙන පොඩ්ඩක් අරගෙන ඒක රතු පාටයි කියලා පේනවනේ. හරි මේක බිඳුවක්වත් නෙවෙයි නිකන් ගෑවෙන්න විතරක්. හරි යන්තම් ගෑවෙන්න විතරක් මම ටච් කරනවා මේ. හරි ඔන්නෝ තියෙනවා දැන්. එන්න පොඩ්ඩයි දාලා තියෙන්නේ. හරි එයා යනවද බලන්න වතුර ස්තරයට යනවද? නෑ. මම මේක හොඳට හොල්ලනවා. හරි ආර පේනද බෝල වගේ? ඒවට කියන්නේ මේද ගෝලිකා. මොනවද කියන්නේ? මේද ගෝලිකා. බලන්න උඩ පැත්ත විතරයි නේද තියෙන්නේ. යට පැත්තේ නෑනේ. යට පැත්ත අවර්ණයි. උඩ පැත්ත විතරක් මේද ගෝලිකා තියෙනවා. මොන පාටද? රෝස පාට. ඔන්න විභාගයට ගොත් එනං කරපු වැඩේ මට කියන්නකෝ බලලා. මේක තමයි හරිම සීන් එක. කියන්න මට කරපු විදිය. ජලයේ මිලිලිටර් 2ක් ගත්තා. ඒකට පොල් තෙල් මිලිලිටර් 2ක් දැම්ම අපි උපකල්පනය කරනවා ඒක ලිපිඩයක් කියලා. දාලා සුඩාන් 3 ප්‍රතිකාරකයෙන් මේ බිඳුවක් වගේ තමයි එකතු කරේ. දාලා මිශ්‍රණය හොඳට මොකද කරේ? කැළතුවාම පොල් තෙල් ස්තරේ මොනවද උනේ? ඒක තමයි රෝස පාටට කල වුනේ.
එතකොට වෙනත් ද්‍රවයක් අපි පෙට්‍රල් කියලා උඩින් දාලා ඒකට සුඩාන් දැම්මා කියලා පෙට්‍රල් ටික මොනවා වෙන්නේ නැද්ද? රතු පාට රෝස පාටට හැරෙන්නේ නැහැ. ලිපිඩයක් උඩ තිබ්බොත් විතරයි ජලයට උඩින් එයා රෝස පාටට හැරෙන්නේ. සිද්ධිය පැහැදිලිනේ? මේක තමයි නේ කලර් චේන්ජ් එක කොහොම රවුමක් දාන්න ඕකටත් ඕකේ. ඒක නෑ. මේද ස්තරයේ තමයි නැත්තම් ලිපිඩ ස්තරයේ තමයි රෝස පාට මේද ගෝලිකා බලාගන්න.